හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අන්න අද මගේ channel එකෙන් ඔයාලට මම අරගෙන ඉන්නේ හවස තේ වෙලාවට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෙසෙල් pancake එකක්, banana pancake එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්නයි යන්නේ. මේ බලන්නකො මේක හරිම ලස්සනට තියෙනවා. මේ වගේම හරිම සුවඳයි. හරිම soft එකට කන්න ආස හිතෙන විදිහට ඔන්න තේ වෙලාවට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ. මේක තේ වෙලාවට මෙහෙමම කන්නත් පුළුවන්. තව කන්න විදි ගොඩාක් තියෙනවා. මම වීඩියෝ එකේ අන්තිමට මේක කන්න පුළුවන් ක්‍රම මොනවද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙනවා. හදන විදිය සම්පූර්ණයෙන් බලා ගන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ තවත් ලේසි recipes බලා ගන්න මගේ channel එකත් subscribe කරන්න. මම අද මේ recipe එක ගත්තේ අඹුල් කෙසෙල් ග්‍රෑම් 200ක්, පාන් පිටි ග්‍රෑම් 120යි, baking powder තේ හැඳි 1යි, සීනි මේස හැඳි 2යි, ලුණු චුට්ටයි, butter හෝ පොල් තෙල් ග්‍රෑම් 20යි, fresh milk මිලිලීටර් 180යි. fresh milk නැති කෙනෙක් නම් කිරි පිටි මේස හැඳි 2ක් දාලා දිය කරගෙන මිලිලීටර් 180 කිරි හදා ගන්න. මුලින්ම කෙසෙල් ගෙඩි ටික මේ වගේ භාජනයකට දාගෙන හොඳට පොඩි කරගන්න ඕන. ඒ පොඩි කරගන්න මේ වගේ ගෑරුප්පුවක්ම පාවිච්චි කරන්න. මොකද ඒක හරිම ලේසි. මම මෙතනදී වීඩියෝ එක චුට්ටක් ස්පීඩ් කරලා දෙනවා. මොකද පොඩි කරගන්න එක ලොකු දෙයක් නැති නිසා. ලොකු කෑලි ඉතුරු නොවෙන්න මේක හොඳට පොඩි කරගන්න ඕන. හැබැයි පොඩි කරගන්නවා කියලා බ්ලෙන්ඩර් කරන්න එපා. මොකද චූටි කෑලි ඉතුරු වෙන්න ඕන. මෙන්න මේ ගානට අපි පොඩි කරගත්තම ඇති. මේකට අපි fresh milk මිලිලීටර් 180 එකතු කරගන්නවා. fresh milk ටිකයි කෙසෙල් ගෙඩි ටිකයි හොඳට පොඩ්ඩක් mix කරගන්න. ටිකක් mix කරගත්තට පස්සේ මෙතෙන්දි butter ටික එකතු කරගන්නවා අපි. butter ටික එකතු කරගත්තට පස්සේ ඒකත් මේ වගේ mix කරගන්න. දැන් මෙන්න මේ වගේ ඔක්කොම දාලා mix කරගන්න පුළුවන් විදිහේ ලොකු බෝල් එකක් අරගන්න. ඒ බෝල් එකට පාන් පිටි ටික මේ වගේ දාගෙන දැන් මේ පිටි මිශ්‍රණයට සීනි, baking powder සහ ලුණු ටික දාගන්න. දාලා ඒකත් මේ වගේ කලවම් කරගන්න. දැන් මේ පිටි මිශ්‍රණයට අපි ඉස්සෙල්ලා හදාගත්ත එක දාගන්න ඕනේ. මම මෙතනදී වැනිලා තේ හැඳි එකමාරකුත් එකතු කරනවා. තියෙනවා නම් දාගන්න, නැත්නම් මේක අත්‍යවශ්‍ය නැහැ. දැන් ඔන්න අපි ingredients ඔක්කොම දාගෙන ඉවරයි. මේක හොඳට මිශ්‍ර කරගන්න ඕන. පිටි කෑලි ඉතුරු නොවෙන්න සම්පූර්ණ ඔක්කොම දෙකම මිශ්‍ර වෙනකම් හොඳට කලවම් කරගන්න. පේනව නේද? මෙන්න මේ වගේ සම්පූර්ණ මිශ්‍රණයම හොඳට දිය වෙලා තියෙන්න ඕන. ඔන්න දැන් අපි pancake ටික හදාගන්නයි යන්නේ. අඩුම ගින්දරට මෙන්න මේ වගේ pan එකක් තියාගෙන තෙල් මේස හැන්දක් වගේ මේ වගේ දාගන්න. දාගෙන හොඳට pan එක වටේම ගා ගන්න ඕන. දැන් තෙල් ටික ටිකක් රත් වෙගෙන එනකොට අපි හදාගත්ත මිශ්‍රණයෙන් non stick pan එකට මෙන්න මේ වගේ දාගෙන හැන්දෙම චුට්ටක් මේ වගේ රවුම් කරගෙන අපි අර තෝසෙ හදනවා වගේ. මෙන්න මේ විදිහට ලිපේ තියාගෙන ඉන්නකොට හොඳට බලන්න මෙන්න මේ අපි හදාගන්න pancake එකේ උඩ චූටි බිබිලි වගේ ඇවිල්ලා මතුවෙනවා. එතකොට තමයි අපි හරි පදම බලාගන්නේ. වටේට මේ වගේ චූටි බිබිලි 1 2 එන්න ගත්තට පස්සේ මෙන්න මේ වගේ පැත්ත මාරු කරන්න. දෙපැත්ත මාරු කරන ගමන් රන්වන් පාට එනකම් මේක අපි බෙද ගන්න ඕන. බෙද ගන්න කියන තඹ ගන්න ඕන. ඔය විදිහට අපි හදාගත්ත මිශ්‍රණයේ සම්පූර්ණ pancake ටික මම හදා ගන්නවා. මම ඔක්කොම වීඩියෝ එක මෙතන ඇඩ් කරලා නැහැ. මේ විදිහට pancake ටික හදාගෙන ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි pancakes ටික තිබුණේ. පේනව නේද? ලස්සන පාටට ඔයාලට ඇති පදමට ගන්නට මේක තඹ ගන්න. මම අද මේ අරගෙන තියෙන ප්‍රමාණය වලට මම මේ ප්‍රමාණයේ pancakes 6ක් හදාගත්තා. එතකොට ඔයාලට pancakes 12ක් වගේ හදා ගන්න ඕන නම් මේ ප්‍රමාණයම ඩබල් කරලා අරගන්න.
ඔන්න තේ වෙලාවට මෙන්න මේ වගේ පෑන්කේක්ස් තේ එකක් එක්ක නිකන් කන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව කන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. මම වීඩියෝ එකේ ඉස්සෙල්ලා කියවන ඔයාලට ක්‍රම ටිකක් කියනවා කියලා. එක ක්‍රමයක් තමයි ඔයාලට පුළුවන් සාමාන්‍ය පෑන්කේක් වගේම පොල් පැණි චුට්ටක් හදාගෙන මේක මැදින් තියාගෙන රවුමට හදාගන්න පුළුවන් පෑන්කේක් එක. එහෙම නැත්නම් අද මම පෑන්කේක් try කරපු විදිහත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඔන්න බලන්න මේ විදිහට කන්නත් පුළුවන්. ඔන්න බලන්න හරිම soft එකට තියෙනවා. මම කෑල්ලක් කඩලා දාලා පෙන්නනවා ඔන්න. කන්න ආස හිතලා මේ වෙලාවට හරිම සුවඳයි. ඔන්න අද මම පෑන්කේක් එක කන්න යන්නේ. පෑන්කේක් එක අරගෙන මම මේ වගේ හතරට කපා ගත්තා. හතරට කපාගෙන මෙතන පෑන්කේක් තුනක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් ස්කූප්ස් දෙකක් වගේ දාගෙන මේකට උඩින් මම පැණි චුට්ටක් එකතු කරගන්නවා. බලන්නකෝ ඒක කොහොමද කියලා. ඇත්තටම මේක හරිම රස කෑමක්. ඔන්න ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලලා කන්න ඕන කෑමක් තමයි මේක. කාලා බලලා අනිවාර්යෙන් රස කොහොමද කියලා මටත් කියන්න. මම දැන් තමයි කන්න ලෑස්ති වෙන්නේ. අනිවාර්යෙන් මේ වගේ ලේසි රෙසිපීස් බලන්න මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔන්න ගෙදරට 아무ත් එහෙම ආවම බත් කාලා කන්න උනත් පිළිගන්වන්න පුළුවන් රසම රස අතුරුපසක් තමයි මේ තියෙන්නේ. අනිවාර්යෙන් හදලා බලලා රස try කරන්න. හරිම රසයි අයිස්ක්‍රීම් ස්කූප් එකක් එක්ක. නිකන් කන්නත් පුළුවන් ටී ටයිම් එකට. හැම විදියටම try කරලා බලන්න. එහෙනම් මම අද මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් රෙසිපීස් බලන්න මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අද වීඩියෝ එකෙන් මාත් එක්ක එකතු වෙන හැමෝටම ගොඩක් ස්තුතියි.